හරි හැමෝටම සුබ උදෑසන. හරි. අපි කතා කරන්න යන්නේ 2025 තියරි A level විෂය ධාරාව ආරම්භ වෙන එක ගැන තමයි ඕගලන්ට කියන්න යන්නේ විස්තර ටික. ඉස්සලාම කියලා ඉන්නම් මගේ නම රවින්දු විදුරංග. A level combined maths තමයි මම උගන්වන්නේ. හරි. A level විභාගය ගැන කියන්න කලින් A level කරන්නේ ඇයි A level කරන්න ඕනේ මොකටද A level කරලා මොනවද ඔයාලා ලැබෙන ප්‍රතිලාභ A level කරන්න ඕනේද වගේ වට උත්තර දෙන්න කලින් ඉස්සලා මම පොඩි කතාවක් කියලා ඉස්සලා මේ හැඳින්වීම කියලා වැඩේ පටන් අරගෙන ඊට පස්සේ කොහොමද ඇයි මේ විෂය තෝරගන්න ඕනේ මේවා මොනවද ඔයාලා ලැබෙන ප්‍රතිලාභ වගේ පොඩි හැඳින්වීමක් දෙන්නම් ඉස්සලා මේ විෂය තෝරගන්න ඕගලන්ට අදහසක් ගන්න. හරි. මම කතාව මෙහෙම පටන් ගන්නම්. ඔයාලා ඉපදෙන්නේ 2006 අවුරුද්දේ. ඔයාලා ඉපදෙන්නේ 2006 අවුරුද්දේ. ඔයා 2006 ඉපදිලා අවුරුදු 3ක් 4ක් විතර යද්දී අවුරුදු 3ක් 4ක් විතර යද්දී පෙර පාසල් යන්න පටන් ගන්නවා. නැත්නම් මොන්ටිසෝරි යන්න පටන් ගන්නවා. ඒ යන්න පටන් ගත්තට පස්සේ ගෙදර ඉන්න ඔයා මොන්ටිසෝරි යන්න පටන් ගත්තට පස්සේ අලුතෙන් යාළුවෝ මුණ ගැහෙනවා. ඉස්සෙල්ලාම සමාජයට යනවා කියලා එතනින් තමයි ඔයගොල්ලෝ මූලාරම්භය ගන්න. යාළුවෝ හම්බෙනවා. ඊට පස්සේ යුනිෆෝම් එකක් ඇඳගෙන යනවා. ඔය වගේ කතන්දර ටිකක් තියෙනවා. දන්නේ නැති යාළුවෝ හම්බෙනවා. ඔහොම ගිහිල්ලා මොන්ටිසෝරි යනවා. ගිහිල්ලා කෝම්පිට්ටු අන්නනවා. ඊට පස්සේ එක එක සත්තු දැකපුවම උන් පස්සේ දුවනවා. සෙල්ලම් බඩු කරකවනවා. සෙල්ලම් කරනවා. ඔන්චිලි පදිනවා. සීසෝ පදිනවා. ඔය වගේ කතන්දර ගොඩාක් එක අවුරුදු 2ක් හරි 3ක් හරි නැත්නම් සෝරි අවුරුද්දක් හරි 2ක් හරි ඕගොල්ලෝ මොන්ටිසෝරි කාලේ ගත වෙනවා. ඊට පස්සේ එතනින් පස්සේ ආවා තව අවුරුද්දක් විතර යද්දි එක වසරට එනවා. ඒ කියන්නේ පාසල් ජීවිතේ ආරම්භය. පාසල් ජීවිතේ ආරම්භය. එක වසරට එනවා. එක වසරට ආවට පස්සේ අලුතෙන් සුදු පාට ඇඳුම ඇඳගෙන එක්කෝ ප්‍රයිවට් ස්කූල් එකකට යනවා එක්කෝ රජයේ පාසලකට යනවා. රජයේ පාසලකට ගියොත් සුදු ඇඳුම් ඇඳගෙන ওই විදිහට යනවා ලස්සන සපත්තු දාලා යනවා. ඒ ගියාට පස්සේ එතන අලුතෙන්ම යාළුවෝ කට්ටියක් හම්බ වෙනවා. අලුතෙන් යාළුවෝ කට්ටියක් හම්බ වෙනවා. ඊට පස්සේ පන්ති කාමර තියෙනවා. ඒව ඇතුලේ ටීචර් කෙනෙක් හරි සර් ගොඩක් වෙලා ටීචර් කෙනෙක් උගන්වනවා. ඔයාලත් ඉතින් ඉන්නවා මුල සතිය දෙක යන්න හුරු නෑ නිකන්. අඬනවා ආයේ අම්මත් එක්ක එල්ලිලා ගෙදර එනවා. ඔය වගේ කතන්දර ටිකක් තියෙනවා. ඊට පස්සේ සතියක් දෙක තුන යද්දී ඔයාට එතන හුරු වෙනවා. අලුත්ම දෙයක් කරද්දී ඒක මුලදී හුරු නෑනේ. ඊට පස්සේ හුරු වුණාට පස්සේ සාමාන්‍ය දෙයක් වෙනවා. ඔහොමම ගිහිල්ලා එක වසරේ ඉගෙනගෙන ඊට පස්සේ සෙල්ලම් කරලා අනිත් කට්ටියත් එක්ක වලි දාගෙන පොඩි කචල් එක්ක ඔය කාලෙත් ගත වෙනවා. ඊට දෙක වසරට එනවා, තුන වසරට එනවා, හතර වසරට එනවා. ඔන්න පාසල් ජීවිතේ පහ වසරදී ඉස්සෙල්ලාම කඩ විභාගයක් හම්බ වෙනවා. විභාගයක් කියලා හම්බෙන්නේ ඕගොල්ලන්ට පහ වසර තමයි ඉස්සෙල්ලාම. ඕකට කියනවා දෙමාපියන්ගේ විභාගය කියලා. ගොඩක් වෙලාවට අම්මලාගේ විභාගය. පහ වසරට අවශ්‍ය විභාගයක් තියෙනවා. ඕක ලිව්වට පස්සේ සමහර කට්ටිය සමත් වෙනවා. ඒ කියන්නේ සමහර කට්ටිය පාස් වෙනවා, තවත් පිරිසක් අසමත් වෙනවා. ෆේල් වෙනවා. අනිවාර්යයෙන්ම ওই දෙපිරිස අතරම කට්ටිය ඉන්නවා. ওই සමත් වෙන කට්ටියගෙන් සමත් වෙන කට්ටිය ජනප්‍රිය කියන පාසල් වලට ඇතුල් වෙනවා. අසමත් කියන කට්ටිය සමහර කට්ටිය ඒවට යන්න පුළුවන් කට්ටිය යනවා. නැත්නම් එයා ගමේ පාසලේ හිටපු පාසලේ ඉගෙන ගන්නවා. මම කියන්න ගත්තේ පහ වසර විභාගේ ලියන හැමෝම සමත් තුනත් අසමත් තුනත් අනිවාර්යෙන් 6 වසරට යනවා. පහේ ශීර්ෂාංශේ පාස් වුණත් නැතත් 6 වසරට යනවා. මේකේ වෙනස් වෙන්නේ යන ඉස්කෝලේ විතරයි. හරි. යන ඉස්කෝලේ විතරයි. අසමත් වෙන එක මේ වැඩෙක් නෙමෙයි කියන්න බෑ අපිට. දක්ෂයි කියලා කියන්න බෑ. යත් දක්ෂයි තමයි. ඒක ඔක්කොමලා 6 වසරට යනවා. ඒ කියන්නේ මම කියන්නේ 5 වසරේ ශිෂ්‍යත්ව කියන එක ලියන හැමෝම 6 වසරට යනවා. ඉතින් මේ ටික අපි අමතක කරලා දාමු. 2006 ඉපදුනා. ඊට පස්සේ 1 වසරට ආවා. 5 වසරේ ශිෂ්‍යත්ව ලිව්වා. සමත් වුණා, අසමත් වුණා. ඒ ඔක්කොමලා 6 වසරට ගියා. හරි. ඒ ටික හරි. ඊට පස්සේ 6 පන්තියට ගියාට පස්සේ තව අවුරුදු 4ක් 5ක් නෙවෙයි තව අවුරුදු 5ක් ගත වෙනවා. 6 වසරේ ඉඳලා අවුරුදු 5ක් ගත වුණාට පස්සේ ඔයා එනවා 11 පන්තියට. 11 පන්තියට ආවට පස්සේ ඔයාට තව විභාගයක් හම්බ වෙනවා. ප්‍රධාන වශයෙන් විභාග හම්බ වෙන්නේ වාර විභාග නෙමෙයි මං කියන්නේ. මෙයා ශිෂ්‍යත්ව ලිව්වා. හරි. ඊට පස්සේ 11 වසරට ආවා. ඔන්න O level කියන විභාගය හම්බ වෙනවා. ඕගොල්ලෝ ඔක්කොමලා ඉන්නේ මෙතන O level ලියපු කට්ටිය. මේ O level ගිය සතියේ ලියපු කට්ටියනේ ඉන්නේ. හරි. O level විභාගයට ආවට පස්සේ ඕකේ හම්බ වෙනවා විෂයන් 9ක්. විෂයන් 9ක් හම්බ වෙනවා. ওই විෂයන් 9 කාණ්ඩ විෂයන් 3ක් එක ප්‍රධාන විෂයන් 6ක් තියෙනවා. ඕක ලිව්වට පස්සේ 10 11 අවුරුදු වලින් ප්‍රධානම අහන්නේ ඒ වෙන්නේ. ඒ ටික ඉගෙනගෙන විභාග ලියනවා. ඒකෙන් පිරිසක් සමත් වෙනවා. තවත් පිරිසක් අසමත් වෙනවා. හැම එකම සමත් අසමත් කියලා කොටස් ඉන්නවා අනිවාර්යයෙන්. සමත් වෙන කට්ටියගේ සමහර කට්ටිය ඉන්නවා A9යි A8යි B1යි A7යි B2යි වගේ නිකන් හොඳයි කියන රිසල්ට් තියෙන කට්ටිය. එහෙම කට්ටියක් ඉන්නවා. තව කට්ටිය ඉන්නවා යන්තම සාමාන්‍ය රිසල්ට් තියෙනවා. A3යි B4යි S2යි A2යි B5යි නැත්නම් B6යි S3යි ඔය වගේ නිකන් සාමාන්‍ය රිසල්ට් ඉන්නවා. ඒගොල්ලෝ ඔක්කොමලා විභාගේ සමත් තමයි. හරි. අවම රිසල්ට් එක විභාගේ පාස් වෙන්න C6යි S2යි මට මතක හිටිනේ. වැඩ 6ක් පාස් වෙන්න C3යි S6ද. වැඩ 6ක් පාස් වෙන්න ඕනේ.
සාමාර්ථ 3කට තියෙන්න ඕනේ. ඔහොම හරි පාස් වුණා කියන ඒත් සමත් තමයි. හැබැයි ඔය රිසල්ට් එකවත් ගන්න බැරුව ඉන්න කෙනෙක්ට අපි කියනවා අසමත් කියලා. තව විදිහකට ෆේල් කියලා කියනවා. ඒ ෆේල් කියන එක්කෙනා අදක්ෂයේද? නෑ අදක්ෂයෙක් නෙමෙයි. එයාත් දක්ෂයි. හැබැයි එයා මේ විෂය නිර්දේශය ඇතුලේ එයාට එක්ක උවමනාවක් නැතුව වැඩ කරලා නැතුව ෆේල් වෙලා එක්ක එයාට ඒක සෙට් වෙන්නේ නැහැ. හැබැයි එයාගේ දක්ෂතාව වෙන පැති වලින් තියෙනවා. ප්‍රායෝගික පැති වලින් තියෙන්න පුළුවන්. එම කියලා මෙයා අදක්ෂය කියලා අතහැරලා දාන්න බෑ. අන්නේ අසමත් වෙන කට්ටියට සමත් වෙන කට්ටියට හම්බෙන්නේ නැති සමත් කට්ටියට විතරක් හම්බෙන දෙයක් මෙයාට හම්බෙන්නේ නැහැ. ඒක තමයි A level වලට මුහුණ දෙන්න හම්බෙන්නේ නැහැ. ඒක එක අතකින් එයාට පාඩුවක් තමයි. A level විභාගයට ලියන්න හම්බෙනවා කියන්නේ සෑහෙන පාත් එකක් ඔයාලට අනාගතයේ එතනින් එහාට නිර්මාණය වෙනවා. මෙයාට ඒව නැහැ. හැබැයි මෙයා එහෙමයි කියලා තව පාරක් ඕන O level ලියලා අතන්ට යන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයාට අලුතෙන් දෙන අඛණ්ඩ අධ්‍යාපනය කියලා. ඊට පස්සේ ටෙක්නිකල් පැත්තෙන්. ඊට පස්සේ ඒ වගේ සෑහෙන කෝස් ප්‍රමාණයක් තියෙනවා. ඒවා කරලා ඉවරලා ජීවිතේ ජය ගන්න පුළුවන්. මේගොල්ලෝ එයාට හරියන පාත් එක හොයාගෙන එයාට ඒක උස්සේ ගිහිල්ලා ජීවිතේ ගොඩ දා ගන්න පුළුවන්. පිට රටවල් වලට ගිහිල්ලා ඒවයි ජොබ් මාකට් තියෙනවා. ඒවත් එක්ක ලෑස්ති වෙලා වැඩේ උවමනාවෙන් කරන්න ඕන. ඕනම වැඩක් උනන්දුවෙන් කරන්න ඕන. හරි. මං කියාගෙන යන්නේ අතන්ටනේ. ඒකින්ද මේ කතාව මෙතනින් අයින් කරලා දානවා. මේ කතාවත් හරි, ඔතන හරි 11 වසරත් ලිව්වා. 11 වසරේ මේ ඔය ඕගොල්ලන්ගෙන් හොඳට සමත් කට්ටිය ඇති. හොඳට සමත් වෙන්න ඉන්න කට්ටිය ඇති. සාමාන්‍ය විදියට A level කරන්න යාන්තමින් පාස් වෙන කට්ටිය ඇති. හරි. ෆේල් වෙන කට්ටිය නෑ නෑනේ. ෆේල් වෙන කට්ටිය මේක දකින්නේ නෑනේ. හරි. එතකොට සමත් වෙන කට්ටියට A level විභාග ලියන්න හම්බෙනවා. ඔය A level කියන විභාගේ A level කියන්නේ ඇඩ්වාන්ස් ලෙවල්. සිංහලෙන් කිව්වොත් උසස් පෙළ. උසස් පෙළ කියන වචනය ඇතුළේ මෙන්න උසස් වගේ නිකන්. ඒකේ තියෙනව නේද නිකන් වැදගත්කම. සාමාන්‍ය පෙළ කිව්වම සාමාන්‍ය දෙයක් වගේ. උසස් පෙළ කිව්වම නිකන් ඒක හැමෝටම හම්බෙන්නේ නැහැ ඒ විභාගෙට මුහුණ දෙන්න. මේකෙන් ෆිල්ටර් වෙලා ආපු පිරිසකට විතරයි ඒක හම්බෙන්නේ. ඒ පිරිස අතර ඕගොල්ලෝ ඉන්නවා. හරි. මේක දකින්නවා කියන්නේ ඔයා ඒක මේක බලනවා කියන්නේ මේ ඔයාට ඒ chance එක තියෙනවා. හරි. එතකොට මේ කතාව ඔක්කොම අමතක කරලා මම මෙතනට එන්නම්. A level විභාගේ. A level වලට මුහුණ දෙන්න හම්බෙනවනේ දැන් ඕගොල්ලන්ට. A level වලට ආවට පස්සේ ඔතන ඉගෙන ගන්න පුළුවන් විෂය ධාරා කීපයක් තියෙනවා මේ වගේ. මම ඒ ටික පිළිවෙලට බෙදලා ලියලා තියෙනවා මෙහෙම. විද්‍යා විෂය ධාරාව. විද්‍යා විෂය ධාරාව කියන්නේ සයන්ස් විෂයන්. ඒකටම තමයි ගණිතාංශයත් ආයත් වෙන්නේ. ඒක කියන්නේ මම බයෝ කියලා. ජීව විද්‍යාංශය වගේ. ගණිතාංශය කියන්නේ මැක්ස්. ඕක තමයි අපිට අදාළ විෂය. ඔතනට මම එනවා. මේ කතන්දර වලින් යන්න පුළුවන් ඒවා පොඩ්ඩක් අදහසක් දාලා අදහසක් දීලා ඒ ටික අයින් කරලා මේක අරගෙන ඒක ලොකුවට අපි කතා කරමු. හරි. කලා විෂය ධාරාව. ආර්ට් කියන්නේ වාණිජ කොමර්ස්. ඊට පස්සේ තාක්ෂණික ටෙක්. මේ තාක්ෂණික විෂය ධාරාව කියන එක ආවේ 2012 O level කරපු කට්ටියට තමයි මුලින්ම. ඒ කියන්නේ මේ ඊයේ පෙරේදා වගේ තමයි ওই විෂය ධාරාව ආවේ. ඒ කියන්නේ 2015 තමයි ඒගොල්ලෝ ඉස්සෙල්ලාම විභාගයකට මුහුණ දුන්නේ A level. හරි. මේ විෂය ධාරා නම් සෑහෙන කාලෙකින් ඉඳලා තියෙනවා. 2000ට කලින් ඉඳලා මේ විෂය ධාරා හතර තිබ්බා. මේක අලුතෙන් එකතුනේ. හරි. දැන් පොඩ්ඩක් කියනම් මෙහෙම. විද්‍යා විෂය ධාරාවයි ගණිත විෂය ධාරාවයි පොඩ්ඩක් කොහොම අමතක කරලා මෙතනින් පටන්ගෙන මේ තුන් දෙනා කියලා ඒගොල්ලෝ පොඩ්ඩක් අයින් කරලා දාමු. හරි. කලා විෂය ධාරාව. කලා විෂය ධාරාව යටතේ කොහොමත් A level වල අපිට පේපර් 3යි හම්බෙන්නේ. විෂයන් 3යි තියෙන්නේ. ඔයා A level වලට විෂයන් 9ක් කරපු මට 3ක් මොකක්ද වගේ හිතෙන්න පුළුවන් දැන්. ටික කාලයක් යද්දී ඒක හරියනවා. විෂයන් 3ක් තියෙනවා. ඒතකොට කලා විෂය ධාරාව යටතේ විෂයන් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා ඔයාලට තෝරගන්න. ඔයාලට කැමති එකක් තෝරගන්න පුළුවන්. කැමති 3ක් තෝරගන්න පුළුවන්. ගැළපෙන කැමති 3ක් තෝරගත්තා. ඒ 3 කරලා ඉහළම ප්‍රතිඵල තියෙන කට්ටියට කැම්පස් එකට යන්න පුළුවන්. සරසවි වරම් හිමි වෙනවා. හරි. ඊට පස්සේ වාණිජ ගත්තොත් එහෙම ඕකේ accounting තියෙනවා. ඊට පස්සේ BS තියෙනවා. ඒ කියන්නේ ව්‍යාපාර අධ්‍යයනය වගේ. ඊට පස්සේ අනිත් එක තියෙනවා ICT තෝරගන්න පුළුවන්. ඒ වෙනුවට තව තෝරගන්න පුළුවන් ඒවා තියෙනවා. ඒ ගැළපෙන විෂයන් 3ක් තෝරගත්තා. ඒවා හොඳට ඉගෙනගෙන ඒකේ ඉහළම ප්‍රතිඵල තියෙන කට්ටියට ඒ අදාළ කැම්පස් වලට යන්න පුළුවන්. හරි. ඊට තාක්ෂණික විෂය ධාරා ගත්තොත් එහෙම සාමාන්‍ය ලෝකේ මේ පැත්තට යන්නේ ගොඩක් මේ වෙද්දි. ඒකෙත් තියෙනවා BST කියලා තියෙනවා. ICT කරන්න පුළුවන්. ඊට පස්සේ ET තියෙනවා. සහ SFT කියලා තියෙනවා. ওই විෂය හතරෙන් කැමති 3ක් ගැළපෙන 3ක් තෝරගෙන තව මේක ඇතුලේ තියෙන්න පුළුවන්. මට හරියටම කියන්න මතක නැහැ. මම මෙතන තමයි ફોකස් කරන්නේ. ඔය හතරෙන් ගැළපෙන 3ක් තෝරගෙන ඔය 3 ඉගෙනගෙන ඒකෙත් ඉහළ සාමාර්ථ දාන කට්ටියට ඒගොල්ලන්ට අදාළ කැම්පස් වල සරසවි වරම් හිමි කරගන්න පුළුවන්. හරි. ඒ කතාව මම උතනින් නවත්තන්නම්. මේවා කැමති කට්ටියට කරන්න පුළුවන්. කලා කියන කලා විෂය ධාරාව වලට ඔයා සෑහෙන්න කැමති නම් ඔයාට ඒක නම් හරියන්නේ. ඔයා මේ අනිත් විෂයන් කරන්න එපා. ඔයා ඒක කරන්න. ඒකේ උපරිමයට යන්න. වාණිජ නම් සෙට් වෙන්නේ. ඒ කියන්නේ කොමර්ස් පැත්තෙන් නම් ඔයාට බැංකු වල නැත්තම් ඊට පස්සේ ඔය ලොකු ආයතන වල ගිණුම් සකසන්න ඕන නම් ඒ වගේ පැත්තට යන්න ඕන. ඔයා ඒක කරන්න. හරි. ඊට පස්සේ තාක්ෂණික විෂය ධාරාව. ටෙක් පැත්තෙන්
ටෙක් පැත්තේ නිකන් ඉංජිනේරු ෆීල්ඩ් එකේ ඉංජිනේරින් ඩිග්‍රී එකට යන්න අමාරුයි මේ වෑන් යනවා වගේ. ඒ වුණාට ඔයාට එතනින් පල්ලේ සාමාන්‍ය දුරකට සෑහෙන දෙයක් කරගන්න පුළුවන් මේ පැත්තේ කරත්. හරි. ওই තුන මම ඔතනින් අයින් කරලා දාන්නම්. ඊට පස්සේ එනවා මම විද්‍යා ගණිතවල. අපි අවිවාදයෙන් පිළිගන්න ඕන කාරණාව තමයි මේ වෙද්දි සහ ඉදිරියට වැඩිම වටිනාකමක් තියෙන මෙන්න මේ විෂය ධාරා දෙකට. වැඩිම වටිනාකමක් වැඩිම වැලියු එකක් තියෙන මේ විෂය ධාරා දෙකට. විද්‍යා විෂය ධාරාව මම අයින් කරන්න කලින් මෙතනින් ඒක ගැන පොඩි හඳුන්වීමක් කියන විද්‍යා විෂය ධාරාව කියන්නේ බයෝ පැත්තනේ. ඒ කියන්නේ බයෝ කිව්ව ගමන් ජීව විද්‍යාව. ජීව විද්‍යාවෙන් වෛද්‍යවරු වගේ වෛද්‍යවරයන් පටන් ගත්තා පස්සේ එතනින් බලලා ගොඩාක් ශාස්ත්‍ර තියෙනවා මේ පැත්තේ යන්න පුළුවන්. ඒවා කරන්න පුළුවන්. ගණිත අංශයට පස්සේ එන්න. දැන් මට කියන්න මේ විද්‍යා ගණිත කියන විෂය ධාරාවල් ලෝකේ නැතුව යන්නේ නැහැ. කලා අරගොල්ලෝ නැතුව යන්නේත් නැහැ. හැබැයි ඒවා කොහෙන් නැතුව ගියත් මේ දෙක අනිවාර්යෙන් තියෙනවා. මේ දෙක නැතුව යන්නේ ලෝකේ පැවැත්මක් නැති වුණ දවසට. ලෝකේ පෘථුවියේ පැවැත්මක් නැති වුණ දවසට තමයි මේ දෙක නැතුව යන්නේ. පෘථුවියේ පැවැත්මක් තියෙන තාක්කල් මේ විෂය ධාරා දෙක අනිවාර්යෙන්ම තියෙනවා. සහ මේ දෙක නැතුව ලෝකයන් නඩත්තු කරන්නත් බෑ. උදාහරණයක් කියන්න මෙහෙම. විද්‍යා විෂය ධාරාවේ වෛද්‍යවරයා ඉනවනේ. ඕවා ඉගෙනගෙන කැම්පස් ගිහිල්ලා ඉගෙනගෙන මහන්සි වෙලා වෛද්‍යවරයෙක් නිර්මාණය වෙනවා. දැන් ওই වෛද්‍යවරයා කියන එක නා මොකටද ඉන්නේ? වෛද්‍යවරයා කියන එක නා ඉන්නේ රෝගීන්ව සුවපත් කරන්න. නැත්තම් ලෙඩ වෙන මිනිස්සුන්ට ප්‍රතිකාර කරලා යථා තත්ත්වයට ගන්න. ඒතකොට දැන් අපි මෙතනදී අපි සාමාන්‍යයෙන් කම්පියුටරයක් නැත්තම් වාහනයක් වගේ තමයි ඉඳලා හිටලා ලෙඩ වෙනවා. උන්න හැදෙනවා, එම්බිරිසා හැදෙනවා. ඒ පරිසර සාධකත් අපි අනුව අපිට ලෙඩ හැදෙනවා. ඒ ලෙඩ වලට ප්‍රතිකාර කරන්න බෑ. මේ පාර යන හැමෝටම ප්‍රතිකාර කරන්න බෑ. ඒවා ගැන හරියට දැනුමක් තියෙන ඒවා ගැන ඉගෙනගත්තු මිනිස්සු ඉන්න ඕනේ. ඒගොල්ලන්ට කියනවා වෛද්‍යවරු කියලා. එතනට යන්න අමාරුයි. හැබැයි එයාගේ වටිනාකම වැඩි. එයාට පුළුවන් අනිත් කට්ටියට බෙහෙත් කරන්න. ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. එතකොට මිනිස්සු මේ පෘථුවියේ සත්තු මේ පෘථුවියේ ජීවත් වෙන තාක්කල් වෛද්‍යවරු ඉන්න ඕනේ ඒගොල්ලන්ට ලෙඩ වුණාම සුවපත් කරන්න. එහෙම නැත්නම් මේක පැවැත්මක් නැහැ. මිනිස්සු මැරලා යනවනේ. ඒකින්ද මම කියන්නේ මේවා කවදාකවත් නැතුව යන විෂයන් නෙමෙයි. අනිවාර්යෙන් තියෙනවා. හරි. ඔතනින් මම විද්‍යාව කියන එකත් අයින් කරන්න මගේ විෂයට අදාළ නැති හින්දා ඔන්න දැන් මම එනවා ගණිත විෂය දානවා. දැන් හිතෙන්න පුළුවන් හරි දොස්තරලා නම් ඕනේ තමයි ලෙඩු නැති වුණාම සුවපත් කරන්න. ඒක හරි. ඉතින් ගණිත එක අනිවාර්ය මොකටද? ගණන් හද ඉන්නද? ලෝකේ පවතින කාල ගණන් හදන්නේ නැහැ. දැන් කියන්න වැදගත්ම කාරණා. උදාහරණයක් කියන්න මෙහෙම. දොස්තරලාට බෙහෙත් කරන්නත් අතපය විතරක් තිබ්බට බෑ. දැනුම තිබ්බට විතරක් බෑ. ඒවට අදාළ උපකරණ ඕනේ. අදාළ උපකරණ යන්ත්‍ර සූත්‍ර ඕනේ මිනිසුන්ට බෙහෙත් කරන්න. ඔය එක එක යන්ත්‍ර තියෙන්නේ. ඒවා නිර්මාණය කරන්නේ ගණිතය හදාarලා ගියපු ඉංජිනේරුවෝ. ඉංජිනේරුවෝ ඉඳලා එතනින් සෑහෙන කෝස් ගොඩක් තියෙනවා. ඒවෙන් ඉගෙනගත්තු මිනිස්සු තමයි මේවා නිර්මාණය කරන්නේ. තව උදාහරණයක් කියන්නම්. ওই පාරේ හැමතැනම ඇඳවල් දාගෙන මිනිසුන්ට බෙහෙත් කරන්න බෑ. දොස්තරලා හිටියට වැඩක් නැහැ. මේ පාර හැමතැනම දාගෙන මිනිසුන්ට මේවා කරන්න බෑ. ඒවට ගැලපෙන්න රෝහල් තියෙන්න ඕනේ. ඒ රෝහල් බිල්ඩින් නිර්මාණය වෙන්නේ. ඒවට අදාළ යටිතල පහසුකම් සියල්ල නිර්මාණය කරන්නේ ওই මැක්ස් කරලා යන ඉංජිනේරුවෝ අදාළ ඒ ශේෂ්ත්‍රවල ඉන්න මිනිස්සු. ඒවා ඉගෙනගෙන තියෙන්න ඕනේ. නැත්තම් බිල්ඩින් එකක් හැදුවට පස්සේ ඕවා හුළඟකට කඩන් වැටෙනවා. එහෙම බිල්ඩින් එකක් මේ ගෙයක් හදනවා වගේ උඩට හදන්න බෑ. ඒවට අදාළ තියරි තියෙනවා. ඒ තියරි ප්‍රායෝගිකව යොදාගෙන තමයි ওই බිල්ඩින් හදන්නේ. උදාහරණයක් නෙළුම් කුළුණ සෑහෙන උසයි. ඒවා හදන්න ඒ තියරි ඕනේ. ඒවා ඉගෙන ගන්න මූලිකම දේ තමයි මේ ගණිත විෂය ධාරාවෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ. හරි. ඕක පොඩි උදාහරණයක් කිව්වේ. අපි තව ඉස්සරහට ඔය යෙදීම් එක කතා කරගෙන යන විෂය කරුණුත් එක්ක. ඊට පස්සේ ගණිත විෂය ධාරාව යටතේ මම පොඩි හැඳින්වීමක් කරන්න මෙහෙම. හරි. A level max කරනවා නම් A level max කරද්දී ප්‍රධාන විෂයන් තුනක් තියෙනවා ඔයගොල්ලන්ට තෝරගන්න. තෝරගන්න කියන්නේ අනිවාර්යෙන් කරන්න ඕනේ. පළවෙනි එක තමයි combine max. combine max කියලා කියන්නේ සංයුක්ත ගණිතය. අනිත් එක chemistry. ඒ කියන්නේ රසායන විද්‍යාව. අනිත් එක physics. physics කියන්නේ භෞතික විද්‍යාව. ওই විෂයන් තුන අනිවාර්යෙන් කරන්න ඕනේ. කැමති නම් chemistry වෙනුවට වඩා ICT කරන්න පුළුවන්. IT කරන්න පුළුවන්. හැබැයි ඔයා පොඩ්ඩක් හොයලා බලන්න මේකේ ඔයා chemistry කරනවද IT කරනවද කියන එක පොඩ්ඩක් හොයලා බලන්න. ඒක ඔයා අනිවාර්යයෙන්ම ඔයාට software පැත්තෙන් software engineering හරි ඒ IT පැත්තෙන් යන්න අදහසක් ස්ථිරවම තියෙනවා නම් ඔයා chemistry කරන්න එපා මං කියන්නේ. ඔයා IT පැත්තෙන් කරන්න. කොහොමත් මේක කරන්න එපා අනිවාර්යයෙන්. physics කරන්නත් ඕනේ අනිවාර්යයෙන්. තව මෙතන තියෙනවා උසස් ගණිතය කියලා එකක්. high mathematics කියලා එකක්. ඒක සාමාන්‍යයෙන් ලංකාවේ කරන්නේ 100ට එකක්වත් කරන්නේ නැති තරම්. ඔක්කොමලා කරන්නේ මේක තමයි. ඒකද මේක තමයි ફોකස් කරලා කරන්නේ. අරක කරන පිරිසක් ඉන්නවා කීප දෙනෙක්. හරි. ඒකින්ද මම මේක ප්‍රධාන විෂයක් විදිහට උතන දාලා තියෙන්නේ. එතකොට කෙමිස්ට්‍රි කරලා මැක්ස් එක කෙමිස්ට්‍රි කරලා කැම්පස් ගිහිල්ලා කැම්පස් එක ඇතුලේ IT පැත්තට හැරෙන්න පුළුවන් ඕන. හැබැයි IT කරලා ඒ ලෙවල් වලට කැම්පස් එක ඇතුලේ කෙමිස්ට්‍රි පැත්තට හැරෙන්න බෑ.
ඒකද පොඩ්ඩක් තීරණය කරන්න ඔයා කෙමිස්ට්‍රීද ICT ද කරන්න කියන එක ඒක මට අදාළ කාරණා නෙමෙයි. ඔයා පොඩ්ඩක් හොයලා බලන්න. ස්ථිරම වගේ ICT පැත්තේ යන්න අදහසක් තියෙනවා නම් ඔයා කෙමිස්ට්‍රි කරන්න එපා මං කියන්නේ. ICT කරන්න. එහෙම නැත්නම් ලොකු අදහසක් නැත්නම් කෙමිස්ට්‍රි කරන්න තියෙන්නේ. හරි. ෆිසික්ස් එක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒක හරි. මේකත් හරි. ඔන්න දැන් එනවා මගේ විෂයට. කම්බයින් මැක්ස්. කම්බයින් මැක්ස් විෂයට එනවා. මේක සංයුක්ත ගණිතය කියලා තමයි සිංහලෙන් කියන්නේ. සංයුක්ත ගණිතය. හරි. 2000 අවුරුද්දට කලින් ඕක ඇවිල්ලා තියෙන්නේ විෂයන් 4ක් විදිහට එළවල. ඇප්ලයිඩ් මැක්ස්, පියෝ මැක්ස්, කෙමිස්ට්‍රි ෆිසික්ස්. කෙමිස්ට්‍රි ෆිසික්ස් අයින් කරන්න. ඊට 2000න් පස්සේ ඔය ඇප්ලයිඩ් සහ පියෝ කියන පාඩම් දෙක, විෂයන් දෙක එකක් කරලා තියෙනවා කම්බයින් කියලා. සංයුක්ත කරලා එකතු කරලා වගේ කම්බයින් මැක්ස් කියලා විෂයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒක යටතේ අපිට ওই දෙකම ඉගෙන ගන්න තියෙනවා. ඇප්ලයිඩ් මැක්ස් සහ පියෝ මැක්ස් ඉගෙන ගන්න තියෙනවා. හරි. ඔය ටික තමයි හැඳින්වීමේ කියන්න තියෙන්නේ මට. එතකොට ඕක කරගෙන යද්දී කම්බයින් මැක්ස් ඉගෙනගෙන යද්දී ඕකේ තියෙනවානේ PO max තියෙනවා applied max තියෙනවා. PO සහ applied තියෙනවා. applied කියන්නේ විවහාරික ගණිත. විවහාරික ගණිත කියන්නේ ප්‍රායෝගික යෙදීම් සම්බන්ධයෙන් අපිට තේරෙන්න තියෙන පාඩම්. PO max කියන්නේ සුද්ධ ගණිත. ඒ කියන්නේ ඒකේ අපිට යෙදීමක් පේන්නේ නැහැ. නිකන් සුළු කරනවා, සමීකරණ විසඳනවා, අවකලන අනුකලන වගේ පාඩම් අහලා ඇති ඕගොල්ලන්ගේ අක්කලා අයියලා ඒ ලෙවල් කරා නම් max පැත්තෙන්. ඒ නම් ඇහිලා ඇති. ඒ වගේ ඒවා අපිට අපේ සීමාව ඇතුළත. ඒ කියන්නේ A level සීමාව ඇතුළත අපිට ඒවා ප්‍රායෝගික යෙදීමක් තේරෙන්නේ නැහැ. අපි ගණන් හදනවා තමයි. ඒක ආසාවෙන් ගණන් හදාගෙන යනවා. ඒකේ ප්‍රායෝගික යෙදීම අපි ලොකුවට තේරෙන්නේ නැහැ. ඇප්ලයිඩ් මැක්ස් වල ප්‍රායෝගික යෙදීමක් තේරෙනවා. උදාහරණයක් කියන්නම් පොඩි මේ ගැන අදහසක් ගන්න. රාමු සැකිලි කියලා පාඩමක් එනවා 13 වසරේදී. රාමු සැකිලි කියලා එකක්. හිතන්න උදාහරණයක් කියන්නම් මම මෙහෙම. ඔයාලා දැකලා තියෙනව නේද? කැලණි පාලම දැකලා නේද? කැලණි පාලම වෙන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් රේල් පාරක් යන පාලමක මෙන්න මෙහෙම තියෙනව නේද? ඔන්න ඔය වගේ තියෙනව නේද නිර්මාණය කරලා. කියන්නේ කෝච්චිය යනවා මේකේ. මේ වගේ නිකන් යකඩ බාර් ගහලා තියෙනවා. එහා පැත්තෙත් ඔය වගේ තියෙනවා. හරි. මේ පැත්තට ගඟ ගලාගෙන යනවා. ඔය වගේ එකක් තියෙනවා. ඉතින් අපිට හිතෙන්න පුළුවන් නිකන් ඒක එහෙම මොනවද දන්නේ නැතුව පිටින් බලන කෙනාට හිතෙන්න පුළුවන් නිකන් මේක ලස්සනටද නිර්මාණය කරලා තියෙන්නේ කියලා එක්කෙනෙකුට හිතෙන්න පුළුවන්. තව කෙනෙකුට හිතෙන්න පුළුවන් කෝච්චිය යන මිනිහෙක් වැටෙනොත් එහෙම ගඟට වැටෙන එක වලකින්නද? නෑ ගඟට වැටෙනවා නම් මේ අස්සෙන් වැටෙනවනේ. ඒකට නෙමෙයි. එහෙම නිර්මාණ කරන්නේ නෑ නිකන් ආසාවට වගේ. ඕවා තියෙන්නේ මේ තියෙන පාලමේ යටට නෑනේ. යටට බීමයක් දාලා මේවා උඩ නෙමෙයි තියෙන්නේ. ඒ වගේ තියෙන ඒවා මේකේ යන්නේ කෙනාගේ බර දරා ගන්න මේ දඬු වලින්. ඉතින් මේවා උඩට ඉස්සිලා එල්ලිලා නැහනේ. ඔවත් මම කියන එක තාම තේරෙන්නේ නැති වෙයි. ඒවා පාඩම් ඉගෙනගෙන යද්දි ටික ටික තේරෙනවා. උඩින් එල්ලිලා නැහැ කොහෙවත්. එහෙම එල්ලිලා නැතුව මේවා පල්ලට වැටෙන්නේ නැත්te කොහොමද? හරි. ඒක වෙන්නේ මෙහෙමයි. මේ තියෙන්නේ යකඩ බාර්. මේවා ආනත කරලා තියෙන විදිහ අනුවත් මේ පාලමේ බර දරා ගන්න විදිහක් තියෙනවා. හිතන්න මෙන්න මේ යකඩ බාර් එක තියෙනවා. ඕක අංශක කීපයක් මේ පැත්තට වුණොත් මේක සමහර විට කඩම් වැටෙන්න පුළුවන්. ට්‍රේන් එකක් යද්දි මේක කඩම් වැටෙන්න පුළුවන්. ඒක හරි අංශක ගන්නට මේ ආනත වලටම තියෙන්න ඕනේ. ඒවා නිර්මාණය කරන්නේ ඉංජිනේරුවෝ සහ ඒ ගණිතය පැත්තෙන් ඉගෙනගත්තු ඒගොල්ලන්ගේ දැනුම භාවිතා කරලා ඒවට ප්ලෑන් ඇඳලා තමයි ඕවා නිර්මාණය කරන්නේ. අපිට ගිහිල්ලා ඒ හිතුවමන අපිට ඕවා ඇඳලා කරන්න බෑ. ඒතකොට රාමුසැකිලි කියලා පාඩමක් තියෙනවා. ඒ වේදී අපි ඉගෙන ගන්නවා මෙන්න මේ දඬු වලට කොච්චර බලයක් යදනවද කියලා. මේ සමාන බලය දෙන්නෙත් නෑ ඔයාලට. මෙයාට සාමාන්‍යයෙන් නිව්ටන් 5000යි නම් මේ දන්නට සමාන විට නිව්ටන් 6000ක් වෙන්න පුළුවන්. ඔය එකින් එකට වෙනස්. ඔය කියන කතාව තේරෙනවා අපි පාඩම් කරගෙන යද්දී ඒවැ යෙදීම් එක කතා කරමු. හරි? නිකන් උදාහරණයක් කිව්වේ. එතකොට දැන් ඕගොල්ලෝ ට්‍රේන් එක කොහේ හරි යනවා නම් මේ වගේ එකක් දැක්කොත් මතක් වෙයි මේක තැනක් තියෙන මැක්ස් කියලා. ඔයත් බලන හැමතැනම අපිට පේුන්නේ නැති උනට තාප්පයක් නිර්මාණය වෙලා තියෙනෙත් එතනක් තියෙන මැක්ස් තමයි. මේක ඉගෙන ගත්තට පස්සේ ඒවා දකිද්දි පේන්න ගන්නවා මිනිහෙකුට. හරි මෙතන වෙලා තියෙන්නේ මේකනේ. හරි මේක වෙලා තියෙන්නේ මෙහෙමනේ. මේ බිල්ඩින් නිර්මාණය කරලා තියෙන්නේ මෙහෙමනේ. ඇයි කණු මෙහෙම තියෙන්නේ? හරි ඒ ඔක්කොම පේන්න ගන්නවා. හරි. ওই ටික තමයි ඔය යෙදීම් කියලා කියන්න තියෙන්නේ. එතකොට සාමාන්‍ය මේක පිළිබඳ අදහසක් ගන්න ඕගලන් ප්‍රමාණවත්. හරි මම තව පොඩි කතාවක් කියන්නම් මෙහෙම. A level වලට ආවට පස්සේ ඔයාලට තව තියෙන ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ඕගොල්ලන්ගේ 2025 අගෝස්තු විභාගෙ තියෙයි. අනිත් කට්ටියට කල් ගියාට ඕගොල්ලන්ට අගෝස්තු තියෙයි. ඔය අගෝස්තු තියෙද්දි මේ ජූනිනේ. ඔයාලට අවුරුදු 2යි මාස 2ක් විතර තියෙනවා වැඩේට. අවුරුදු 2යි මාස 2ක් විතර. එතකොට මාස වලින්ම ගත්තොත් කීයද? 12යි 24යි 24යි 2යි 26ක්. මාස 26ක් තියෙනවා මේක ලෑස්ති වෙන්න. කියන්නේ අද පාඩම් කරලා හෙට ලියනවා වගේ විභාගයක් නෙමෙයි මේක. ඔයා එක ෆෝකස් එකක ඉන්න ඕනේ අවුරුදු 2කමාරක්. අවුරුදු 2යි මාස 2ක්. එක ෆෝකස් එකක ඉන්න ඕනේ. ඔය අතරේ පිස්සු කෙලලා හරියන්නේ නැහැ. ඒව මම ඉස්සරහට ඕගොල්ලන්ට කියලා දෙන්න මේක කොහොමද කරගෙන යන්න ඕනේ මේ වැඩපිළිවෙල මෙහෙමයි කරන්නේ මේ සතිය මොනවද කරන්න ඕනේ ඒ ඔක්කොම කියන්න. ඉස්සරහට දවසින් දවස කියන්න මෙහෙමයි වෙන්න ඕනේ කියලා ඕගොල්ලන්ට තියෙන විශ්වාසයෙන් වැඩේ කරගෙන යන්න. හරි?
ඔය කාලය ඇතුළත වැඩේ ඇදගෙන යන්න වෙනවා. ඊට පස්සේ මං කියන්නම් අපේ පන්තියේ වෙන වැඩ ටිකක් පොඩ්ඩ අදහසක් ගන්න. හැම සතියකම උදේට මෙමරි ටෙස්ට් එකක් දෙනවා අපි. හැම සතියකම උදේට මෙමරි ටෙස්ට් එකක් දෙනවා. ඒ කියන්නේ A4 කොලයක පොඩි පේපරයක් දෙනවා. ඒකේ අන්තර්ගත වෙන්නේ කලින් දවසේ අපි කරපු ගණන්. ඔයා අනිවාර්යෙන් ගෙදරදී ගණන් ටික බලලා ඇවිල්ලා උදේ මම එනකල් ඒ ගණන් මේ මෙමරි ටෙස්ට් එක කරන්න ඕනවා. ඇවිල්ලා මම මේක සාකච්ඡා කරනවා. සාමාන්‍ය විනාඩි 10ක් පැය කාලයක් අරගෙන පොඩි ප්‍රශ්න වගේක් තියෙන කලින් සතිය කරපු ඒක සාකච්ඡා කරනවා. ඊට පස්සේ තමයි එදා දවසේ පාඩමට යන්නේ. ඒ හින්දා මේ මෙමරි ටෙස්ට් වැඩේ අංක 1 හැම සතියකම ක්‍රියාත්මක වෙනවා. පළවෙනි සතිය දෙකේ ඇරෙන්න. මොකද උගන්නලා තියෙන්න බෑ මොනවා හරි කරන්න. හරි. ඊට පස්සේ ඕක තියෙනවා. ඊට පස්සේ අපි අර පාස් පේපර් දැන් මේවා පසුගිය විභාග ප්‍රශ්න කරගන්න පුළුවන් වෙන්න ඕනේ ඔයා ඉගෙන ගත්තා. මේක තාම වැදගත්කම නැහැ. තව ඕගොල්ලෝ ඉගෙන ගන්න පටන් ගත්තෙත් නැහනේ. ওই පාස් පේපර් ඉස්සරහට යද්දි අපේ රිවිෂන් එකක් යනවා 2023 රිවිෂන් එක. ඒකේ ওই කියන වැඩ ටික වෙනවා. ඒකේ මෙමරි ටෙස්ට් නෙමෙයි මෝනින් ටෙස්ට් කියලා යන්නේ. ඊට පස්සේ පාස් පේපර් අඩවිලියලත් යනවා. ওই පාස් පේපර් ඕගොල්ලෝ තනියම කරන වෙනකොට අපි දෙනවා ඕගොල්ලන්ට කොලයක්. හරි? මේ තියෙන මේ කොලේ. පාස් පේපර් කරන්න දෙනවා කොලයක්. මේ තියෙන්නේ PO වලට අදාළ එක, මේ තියෙන්නේ ඇප්ලයිඩ් වලට අදාළ එක. ඒ කියන්නේ අදාළ ප්‍රශ්න එන රටාව සහ ඒගොල්ලෝ එන අවුරුදු පිළිවෙල වල තියෙනවා. ඒතර ඕගොල්ලන්ට මම මේ සතියේ අරක මේ ප්‍රශ්න දෙක කරන් එන්න ගියොත් ඕගොල්ලෝ කරන් එන්න ඕනේ. කරන් ආවට පස්සේ මේකේ කොටු කපන සීන් එකක් තියෙනවා. මේ කොටු කපන කොලේ කියලා තමයි අපි මේකට කියන්නේ. මේකේ කොටු කපනවා. මේක ඔයා විභාගයේදී සම්පූර්ණ කොටු ටික කැපිලා තියෙන්නේ. සමහර වෙලට දෙපාරක් කැපෙන්නත් පුළුවන්. සමහර වෙලට තුන් පාරක් කැපෙන්නත් පුළුවන්. හරි. ඒ විදිහට වැඩේ පිළිවෙලට වෙන්න ඕනේ. මම බලනවා සතියෙන් සතිය කරන වැඩ ටික ඒක පිළිවෙලකට වැඩේ වෙන්න ඕනේ. මේවා හැම එකම හැමෝටම හම්බෙනවා. ওই ටික තමයි තව විස්තර කරන්න ඉස්සරහට යද්දි ක්ලාස් එකේ. ඊට පස්සේ මෙහෙම එකක් හම්බ වෙනවා ඕගොල්ලන්ට හැමෝටම දෙන්නම්. මේ තියෙන්නේ ගණිත විෂය ධාරාව හදාarලා ඕගොල්ලන්ට යන්න පුළුවන් පාත්. ඒ කියන්නේ කැම්පස් තියෙනවා මෙතන ඉංජිනේරු විද්‍යාවෙන් පටන් ගත්තා පස්සේ ඉංජිනේරු විද්‍යාව, භෞතික විද්‍යාව, පරිගණක විද්‍යාව, ප්‍රමාණ සමීක්ෂණය වගේ සෑහෙන්න තියෙනවා. ඔය කොලේ හම්බුනාට පස්සේ කියවලා බලන්න පුළුවන්. ඊට පොදු විෂය ධාරාවයට යන්න පුළුවන්. පෞද්ගලික උපාධි, ඊට පස්සේ පෞද්ගලික විශ්වවිද්‍යාල පාඨමාලා, ඊට පස්සේ ඔය මේ CGR ඔය කතන්දර ඔක්කොම තියෙනවා. ජර්මන් ටෙක් මැක්ස් කරලා යන්න පුළුවන්. සියල්ල මේකේ තියෙනවා විස්තර ටික. හරි? මේකේ සියල්ල විස්තර තියෙනවා. ඔයගලන්ට අදහසක් ගන්න පුළුවන් මේක බලලා. ඒක මම දෙන්නම්. ඊළඟ දවසේ දෙන්නම්. ඒ ටික බලන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ රිවිෂන් එකට කරන මෝනින් ටෙස්ට්. මේ තියෙන්නේ. මේවා කරලා ඉවර ඒවා. තව තියෙනවා මෙතන මම කීපයක් අරන් ආවේ. මේ තියෙන්නේ ඊළඟ දවසේ දෙන්න තියෙන්නේ. හරි? මේවා සියල්ල කරනවා. මේවා ඒගොල්ලෝ කරලා පෙන්වන්න ඕනේ. මේවා සමහර ප්‍රශ්න ඒගොල්ලන්ට සාකච්ඡා කරනවා. ඕගොල්ලෝ නම් හැම ප්‍රශ්නයක්ම සාකච්ඡා කරනවා. හරි? ওই විදිහට තමයි වැඩේ යන්නේ. ඊට අමතරව තව එක එක කාරණා ඇඩ් වෙනවා අපේ කතාවට. තව ඊට පස්සේ සාමාන්‍ය මාස දෙකක් විතර ගියාට පස්සේ ඕගොල්ලන්ට ඉගෙන ගන්න දෙයක් එකතු වුණාට පස්සේ පේපර් එකක් දෙනවා. හැමෝටම පේපර් එකක් දෙනවා. ඒක බලලා ලකුණු දෙනවා. ඒතර ඔයාට තේරුම් ගන්න පුළුවන් ඔයාට ඇත්තටම තේරලාද මොකද්ද මේ කියන්නේ. හරි. ඔය කතන්දර ටික හරි. ඊට පස්සේ මම කියන්නම් මෙහෙම කතාවක්. තව තියෙනවා කතා ගොඩාක් කියන්න තියෙනවා. ඒ ඉස්සරහට එමීට කියන්නම්. අද දවසේ ඔක්කොම කියන්න වෙලාවකුත් නැහැ. ඒකින්ද ටික ටික කියන්න. තව තියෙනවා ඔය අයින්ස්ටයින්ගේ මේසය ගැන කතාවක් එහෙම. ඒක කියන්න ගියොත් පොඩ්ඩක් වෙලා යනවා. ඒකින්ද ඒවා පස්සේ කියන්නම් එමීට. අයින්ස්ටයින්ගේ මේසය කතාව පස්සේ කියන්නම්. ඊට පස්සේ A level වලට වැඩ කරන්න ඕන විදිහත් හිමිහිට කියන්නම්. A level වලට වැඩ කරන්න ඕනේ මේ විභාගාතේ නිකන් එහෙම මෙහෙන් ගිහිල්ලා අර පන්තියට ගිහිල්ලා මේ පන්තියට ගිහිල්ලා පන්ති දෙක තුනකට ගිහිල්ලා එහෙම කරලා මේක කරන්න බෑ. හරියට ඔයා තෝරගන්න පන්ති තුනක් විෂයන් තුනට ඊට පස්සේ ඒවැ කියන විදිහට ඒ වැඩ ටික පිළිවෙලට කරගෙන යන්න ඕනේ. මේක මේ අද පාඩම් කරලා හෙට ලියන විභාගයක් නෙමෙයි. තව ඔයා මාස 26කින් ලියන්නේ. එතකොට කාලේ වැඩිනේ. මාස 26කින් ලියන විභාගයක් කෙලින් ફોකස් කරන්න එපා. ඕක කඩා ගන්න කොටස් 1000කට විතර. කියන්නේ දවසින් දවසේ අද දවසේ කරන්න ඕන වැඩ ටික අද දවසේ කරන්න. මේ කියන ඒවා මම ඉස්සරහට පන්ති වල හැමදාම කියනවා. ඒ කියද්දි මේ සතිය වෙන්න ඕනේ මේකයි කියලා ඔයාව පාත් එකට හදනවා. සාමාන්‍යයෙන් මාස 4-5ක් අරගෙන ඔයා පාත් එකට දැම්මට පස්සේ ඔයා ඒක ඉබේම යනවා. ආයෙ ඉඳලා හිටලා මට පොඩ්ඩක් කිව්වට පස්සේ ආයෙ නොමග යනවා නම් ආයෙ ඒකට දැම්ම ට්‍රැක් එකට දැම්ම. කොහමරි අවසානයේ මේකේ රිසල්ට් එකක් දාන්න පුළුවන් පන්තියක් බවට මේකපත් වෙන්න ඕනේ අනිවාර්යයෙන්. ඕගොල්ලෝ අනිවාර්යයෙන් මෙතනින් රිසල්ට් එකක් දාන්න ඕනේ. මේ විදිහට මේ වැඩ ටික මම කරවනවා. ඔයාලට තියෙන විශ්වාසයෙන් වැඩ ටික කරගෙන යන්නේ. එකක් B එකක් ගන්න එනවා මිසක් CS ගන්න නම් මෙහෙ එන්න ඕනේ නැහැ පළවෙනි දේ. F එකක් ගන්න නම් ගෙදර හිටියා නම් ඇතිනේ. අනිත් එක අනිත් වැරදි මතේ තමයි සයන්ස් කරලා F3ක් ගත්තත් ඇති වගේ මෝඩ ගොන් අදහස්. මේවා මේ එක එක මිනිස්සු කියන මෝඩ කතා. ඔයා සයන්ස් වලට F3ක් ගන්නවට වඩා ඔයා ආර්ට් කරලා S3ක් ගත්තොත් ඒක ඊට වඩා හොඳයි. ඒක ඊට වඩා හොඳයි. මොකද ඔයාට ඉහළම අධ්‍යාපන සුසුකම මේක වුණොත් ඔයාගේ ඉහළම අධ්‍යාපන සුසුකම වැටෙන්නේ O level. හැබැයි ආර්ට් කරලා S3ක් ගත්තත් ඔයාගේ ඉහළම අධ්‍යාපන සුසුකම වැටෙනවා A level කියලා. ඒක තේරුම් ගන්න. මේ වගේ උදාහරණ තියෙනවා මම දන්න කට්ටිය ඉන්නවා. A9යි හරි. A9යි
ෂයි 3ම F. අවසානයේ යාගේ ඉහළම අධ්‍යාපන සුසුකම O level. හැබැයි මේකේ යාන්තමින් පාස් වෙලා C6 S2ක් S3ක් විතර අරගෙන ඇවිල්ලා ආට් කරපු එක. S3ක් දානවා. මම කියන්නේ S3ක් දාලා මේ යන්න බෑ කොහෙවත්. ඉතින් තමන්ගේ වැඩක් කරගන්න වැරෙන්නේ මේ තියෙන රටාවත් එක ආට් කරලා S3ක් දාලා කරන්න පුළුවන් දේවල් නෑ ඇත්තටම. හැබැයි යාගේ ඉහළම අධ්‍යාපන සුසුකමට A level කියන එක වෙන්නවා. මෙයා A9ක් ගත්තත් වැඩක් නෑ. මෙයා යන්තමින් පාස් වෙලා. හැබැයි මේ දෙන්නගේ වෙනස තේරුම් ගන්න. මේක පාස් වෙන්න නම් අනිවාර්යයෙන්ම S3ක් ඕනේ. S2යි F එකක් ගත්තත් ෆේල් තමයි යා. මම කියන්නේ මේ S ගන්න නෙමෙයි මේක කරන්න ඕනේ. අනිවාර්යෙන් AB රිසල්ට් එකක් දාලා රෑන්ක් එකක් එක්ක කැම්පස් යන්න ඕනේ. හරි? රෑන්ක් එකක් එක්ක කැම්පස් යන්න ඕනේ. ඕකේ තියෙනවා ඉසඩ් ස්කෝර් කියලා තියෙනවා. ඊට පස්සේ රෑන්ක් තියෙනවා. ඊට පස්සේ අයිලන්ඩ් රෑන්ක්, දිස්ත්‍රික්ට් රෑන්ක් තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා තව අර මූලික ගන්න මෙරිට් පාස් කියලා තියෙනවා. ඒවා ගැන විස්තරයක් ඉස්සරහින් මීට කරන්න ඔක්කොම කියන්න වෙලාවකුත් නැහැ. ඒ කතන්දර ගොඩාක් තියෙනවා කියන්න. ඒවත් එක්ක අපි විෂය කතා කරගෙන යනවා. අනිත් එක කයිවාරු පුරාජේරු නැහැ. අපේ වැඩ විතරයි තියෙන්නේ. වැඩ කරන්න කැමති එවුන්, වැඩ කරන්න පුළුවන් එවුන්, උවමනාවක් තියෙන එවුන් විශ්වාසයෙන් එකතු වෙලා වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. යාළුවෝ ඉන්නවනම් ඒගොල්ලොත් කතා කරගෙන එන්න. අපි වැඩේ පිළිවෙලකට කරගෙන යමු. මම A level කරලා ලොකු අවුරුද්දක් නැහැ. ඕගොල්ලෝ සහ මගේ අතර වයස් පරතරේ සෑහෙන පොඩි. සහ මං A level ලියද්දී ඔය දැන් අලුතෙන් එකතු වුණානේ කොරෝනා වලට පස්සේ ඔන්ලයින් සීන්නේ. ඔය ඔන්ලයින් කියන එකෙන් ඉගෙන ගන්න හැටිත් මම දන්නවා. සහ ෆිසිකල් ඉගෙන ගන්න හැටිත් දන්නවා. දැන්ට සාමාන්‍යයෙන් උගන්නන ප්‍රවීණ ගුරුවරු ගොඩක් අට ෆිසිකල් ඉගෙන ගත්තෝ ඒවට ඉන්නේ. ඒගොල්ලෝ ඔන්ලයින් උගන්නනවට ඒගොල්ලන්ට ඔන්ලයින් ඉගෙන ගන්න කොහොමද කියලා ලොකු අදහසක් නැහැ. මම මේ දෙවිදිහටම ඉගෙන ගන්න තියෙනවා. සහ මේවා ප්‍රායෝගික පැත්ත දන්නවා. ඒවා කොහොමද කරන්න ඕනේ පිළිවෙල මොකක්ද කියන එක දන්නවා. සහ A level විභාගයට පාඩම් කරද්දී පොත් මේසයක් පිළිවෙල කරගන්න ඕනේ කොහොමද? කාමරේ වෙනම කොහොමද කරන්න ඕනේ? කාමරේ ගන්න ඕනේ පාට මොකද්ද? බිත්තිවල පවා දාන්න ඕනේ ලයිට් එකේ පාට පවා කියන්නම් ඉස්සරහට. ඒවා ඔයාලා හිතුවේ නැතුණාට ඒවා සෑහෙන වැදගත් සාධක නිදිමත හැදෙන්නේ නැති වෙන්න ඒවා ලොකු කතන්දර ගොඩක් තියෙනවා. මම කරපු කතා සහ මම කරපු දේවල් සහ කියන්න ගොඩක් දේවල් තියෙනවා. ඒවා හිමීට කියාගෙන යන්න. හරි? ওই ටික තමයි කියන්න තියෙන්නේ ඔන්ලයින් සහ ෆිසිකල්. අපි ෆිසිකල් විතරයි ක්ලාස් කරන්නේ කෑගල්ල විතරයි. කෑගල්ල ෆස්ට් වේ ආයතනේ. ෆස්ට් වේ ආයතනේ මේක තියෙන්නේ නිදහස් මාවතේ පොළ ළඟින් පාලමක් තියෙනවා. එතනින් ආවට පස්සේ බෝඩ් එක තියෙනවා. ඕගොල්ලන්ට එතනින් හොයාගෙන ඉන්න පුළුවන්. පොඩ්ඩක් හොඳට හොයලා බලන්න ෆස්ට් වේ ආයතනේ කියන. මොකද ටවුන් එකේ ෆස්ට් කියන නම අඩංගු ආයතන කීපයක් තියෙනවා. ෆස්ට් වේ ඒක හොයාගෙන එන්නයි තියෙන්නේ අලුත් කට්ටියට. හරි. ওই විදිහට වැඩේ කරගෙන යනවා. ওই ටික තමයි මට කියන්න ඕනේ. මහන්සියලා වැඩ ටික කරගෙන යන්න වෙනවා. මම කියන විදිහට වැඩ ටික කරන්න ඕනේ. එක එක්කෙනාගේ වැඩ ටික මම බලනවා. හරි. තනියම කරන වැඩ ටික බලනවා. වැඩේ පිළිවෙලට වෙන්න ඕනේ. විභාග වෙනකල් කරගෙන යන්න ඕනේ. ওই ටික තමයි කියන්න තියෙන්නේ. හරි. ඕගොල්ලෝ බලයි මං කවුද ඕගලන්ට උගන්නන්න ඔයා මොනවද දන්නේ වගේ ඒවා හිතෙනවා නම් දෙවිදිහක් තියෙනවා ඔයාලට චෙක් කරන්න. හරි. පළවෙනි එක අපේ YouTube channel එකක් තියෙනවා. සෑහෙන කාලයකට කලින් පටන් ගත්තු කොරෝනා දවස්වල පටන් ගත්තු channel එකක්. ඒකෙන් සෑහෙන ප්‍රයෝජන අරන් තියෙනවා ලංකාව වටේම කට්ටිය. ඒකේ නම කියන්නම් රවින්දු විදුරංග ඉරාක් කම්බයින් මැක්ස්. රවින්දු විදුරංග කම්බයින් මැක්ස්. සර්ච් කරලා බලන්න පුළුවන්. subscribe 2000 ගානක් තියෙන channel එකක් එයි. ඒක subscribe කරලා ඔයාලත් වැඩේට set වෙන්න තියෙන්නේ. හරි. එතනින් අදහසක් ගන්න පුළුවන් වීඩියෝ තියෙනවා සාමාන්‍යයෙන්. වීඩියෝ තියෙනවා 160 ගානක්. 160 ගානක් තියෙනවා. හරියට මතක නැහැ. 160 ගානක් තියෙනවා. ඒකෙන් අදහසක් ගන්නවා මෙයා දන්නවද සබ්ජෙක්ට් එක උගන්නන්න තේරෙනවද වගේ අදහසක් ගන්න. හැබැයි ඕගලන්ට ඒවා තේරෙන්නේ නැති වෙයි. මොකද අවකලන අනුකලන වගේ ඕගොල්ලෝ මොනවත් අදහසක් නැහැනේ. ඉතින් ඇවිල්ලා බලන්න මූලික දේ ඉඳලා අපි කරගෙන යනවා නිකන්. මෙයා කරලා තියෙන දේවල් මොනවද වගේ හිතෙනවා නම් ඕක කිව්වේ. අනිත් එක තමයි FB page එකක් තියෙනවා. FB page එකක් තියෙනවා. ඒක රවින්දු විදුරංග කියලා තියෙන්නේ. FB page එකක් තියෙනවා රවින්දු විදුරංග කියලා. ඕක ගියාට පස්සේ ඕක follow කරලා like කරලා තියාගන්න. ඕකේ තියෙනවා අපි කරන ඒවා. ඒ කියන්නේ මොනවද මේ සතියේ කරලා තියෙන්නේ, රිවිෂන් වල මොනවද කරලා තියෙන්නේ. එතනින් ඔයාලට සෑහෙන අවබෝධයක් ගත්තා හැයි මෙයා මොනවද කරන්නේ, මෙයා මොනවද කරලා තියෙන්නේ. මේක ඇත්තටම වැඩක් කරන පන්තියක්ද මොනවද කියලා අදහසක් ගන්න පුළුවන් එතනින් ගිහිලා බලාගත්තොත්. මේකේ තියෙනවා ෆොටෝ තියෙනවා, වීඩියෝ තියෙනවා, අය තියෙනවා. මේකේ තියෙනවා ඉගෙන ගන්න ඒවාට සම්බන්ධ සියලු වීඩියෝ, පාස් පේපර් ඩිස්කෂන් තියෙනවා. ඊට පස්සේ එක මේකේ වැදගත් දේ තමයි කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මේ ඉන්ටර්විව් පේපරේ තියෙන ගණන් පව සාකච්ඡා කරලා තියෙනවා මේ YouTube channel එකේ. ඒවා හිටන් තියෙනවා. ඒ කියන්නේ පිටරට ගණන් අරගෙන තියෙනවා. ඒවා කරලා ඒවෙන් ප්‍රයෝජන අරන් දෙනවා කට්ටිය.
කමෙන්ට් බලන්නත් පුළුවන්. ලංකාව වටේම කට්ටිය කමෙන්ට් කරලා තියෙනවා මේක වැදගත් වුණා විභාගයට මෙහෙමයි. අපි සෑහෙන ප්‍රයෝජනයක් ගත්තා. සමහර කට්ටිය කමෙන්ට් කරලා තියෙනවා මේවා මේක හම්බුනේ විභාගෙ ලිව්වට පස්සේ නැත්තම් විභාගෙට සතියකට කලින් අපරාධ කලින් හම්බුණා නම් කියලා කමෙන්ට් තියෙනවා. සාක්ෂි තියෙනවා හොඳට හොයලා බලන්න. ඒවැ කමෙන්ට් තියෙනවා ඔයගලන්ට කාලේ තියෙනවනේ. හැම කමෙන්ට් එකක්ම කියවලා බලන්න. හරි? බැනලා තියෙන කමෙන්ට් තියෙනවද? එහෙම ඒවා නැති තරම්. එහෙම තියෙනවනේ ඒවත් අවුලක් නැහැ. මම එකක්වත් ඩිලීට් කරන්නේ නැහැ. ඒවා තියෙනවා ඔක්කොම බලා ගන්න පුළුවන්. ඇත්තටම ප්‍රයෝජනයක් වෙනවද? මෙයා උගන්වන එකේ ප්‍රයෝජනයක් තියෙනවද කියන එක. මෙයා කියන දේවල් තේරෙනවද මොනවද කියලා ඔන්න ඔය එතනින් සාක්ෂි තියෙනවා ඔයගලන්ට. ඕවා බලා ගන්න පුළුවන්. හරි? ඊට පස්සේ ඕගලන්ට පන්ති පිළිබඳ මොනවාරි විස්තරයක් ඕන නම් තව විස්තර ඕන නම් 077යි 87යි 06804 මේක WhatsApp විතරයි. හරි? WhatsApp message එකක් දාන්න. WhatsApp විතරයි. WhatsApp විතරයි මේක. ඊට පස්සේ තව ආයතනයේ නම්බර් වගේක් දාන්නම් මට ඒවා මතක නැති හින්දා මෙතන යටින් යයි නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි නම්බර් ඇති. එතනට ඔයාලට කතා කරලා කවදද ක්ලාස් තියෙන්නේ මොනවද වෙන්නේ වැඩි විස්තර ඔක්කොම දැනගන්න පුළුවන්.